ආයිබෝවන්. ඉතින් අපි බලමු ජනශක්ති IPO එක JKXG IPO එක තවමත් ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් අද අප්‍රේල් 7 කියන්නේ තවම IPO එක ඕපන් වෙලා නැහැ. එතකොට මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා අප්‍රේල් 9 ඇප්ලයි කරන්න පුළුවන් කියලා. හැබැයි ශ්‍රී ලංකාවේ IPO වල සාමාන්‍යයෙන් ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙන්න පැය කිහිපයක් ඇතුළත පැය දින එකක් දෙකක් වගේ ඇතුළත ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙන්න පුළුවන්. එතකොට එයාලගේ කියලා තියෙන කියන්නේ ඕපනින් ඩේට් එක දවසේම ගොඩක් වෙලාවට IPO එක ක්ලෝස් වෙන්න පුළුවන් ඕවර් සබ්ස්ක්‍රයිබ් වුණාට පස්සේ. ඒ නිසා ඇප්ලයි කරන්න නම් දැනට ඒ කියන්නේ ඕපනින් ඩේ එකේම ඇප්ලයි කරන එක ගොඩක් සේෆ්ටි. ඉතින් ඒ නිසා අපි ඔයාලට පුළුවන් හෙට දිනේ කියන්නේ 9 වෙනිදා වෙනකන් ඇප්ලයි කරන්න. අපි බලමු මේගොල්ලන්ගේ ඉෂුව ප්‍රයිස් එක දීලා තියෙන්නේ ෂෙයා එකක් රුපියල් 10යි. එතකොට මෙයාලා ඉෂුව සයිස් එක දීලා තියෙනවා බිලියන 5ක තමයි ඉෂුව කරන්න කියලා. ඊට පස්සේ ෂෙයාර්ස් මිලියන 500ක් තමයි ඔෆර් කරන්නේ. ඉතින් මේකේ ෆයිනෑන්ෂියල් සර්විස් ඇන්ඩ් හෝල්ඩින් කම්පැනි සෙක්ටර් එකේ තමයි ව්‍යාපදිංචි වෙන්න නියමිත. එතකොට මෙයාලගේ මෙහෙයුම් විදිහට යන්නේ ඉන්ෂුරන්ස්, ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් බැංකින්, ෆයිනෑන්ස් පැත්ත. එතකොට ඔයාලට තවමත් JKXG IPO එක ඇප්ලයි කරේ නැත්නම් ඇප්ලයි කරන්න පුළුවන්.